How poor are they that not have patience? What wound did ever heal but might? මේරි බර්නඩෙට් ෆෝබ්ස් A-level class එක වෙනකන් විතරයි හිටියේ ඉගෙන ගත්තේ නැහැ. ගහේ අත්තේ මම බුදියගෙන ඉන්නවර කටුසේ ඉන්නේ. මට පුළුවන් පොල් ගස් නගින්න කුරුම්බ කඩනවා ගස් නැගලා. ඉස්කෝලේ චර්ච් යනකොට ලස්සන්ට යන කොල්ල ඔක්කොම බලනවා. ඉතින් යනකොට ඒක කියන්නේ එක ලොකු රහසක්. ඒක අපි ඒක අමතක කරමු. දැන් පුතාලා ලොකුයි කියමුකෝ. Mrs. Asia Classic. ඒ කියන්නේ over 50 years. ඉතින් ඔක්කොම හිටිය අම්මලා චිල්. මාත් ඉතින් ගියා. ක්‍රවුන් එකක් දාගෙන ආවා. රංගපාන්න යන්න හිටියේ. බැරි වුණා. කොණ්ඩේට දෙන්න තියෙන වද ඔක්කොම දීලා තියෙනවා. මම නෑවට පස්සේ මම වොලියුම් ස්ප්‍රේ දානවා. ඊට පස්සේ මම මූස් දානවා. ඊට පස්සේ මම ජෙල් ටිකක් දාලා උඩට බ්‍රෂ් එකකින් සෙට් කරනවා. සෙට් කරලා ඊට පස්සේ එළියට බහින්න ඉස්සර හේර් ස්ප්‍රේ දානවා. මම ගමන ගිහලා එනකල් මගේ කොණ්ඩේ කොණ්ඩ ගහ කෙලවෙන්නේ. එච්චර ලස්සනට මම සෙට් කරනවා. වාව් ෂා මාර ගති. මට මාර හැපි. සමහර විට මට හරි වෙන ප්‍රශ්නයක් වෙලා ලේඩක් වෙලා කොණ්ඩේ ගිහිල්ලා කොණ්ඩේ කිසිේ ප්‍රශ්නයක් නෑ මම බොහොම හොඳින් ඉන්නවා බොහොම සතුටින් ඉන්නවා මම මේ කොණ්ඩේට හරි ආසයි මං හිතන්නේ මම ටිකක් ආත්මార్థකාමී මගේ බ්‍රයිඩ් කෙනෙක් නම් මමම අඳන්න ඕන පොසත් වෙන්න ඕනේ නෑ කියලා මේ ගාන නැති පහුගිය දවසක හැන්දෑවේ මට යන්න ලැබුණා රැෆලා ප්‍රනාන්දුගේ සෙලිබ්‍රිටි කැලෙන්ඩර් එක එළි දක්වන උත්සවයට. මේ උත්සවයේ තිබුණේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලේ. ඉතින් මේ උත්සවයට සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. මේ ඇවිල්ලා හිටපු පිරිස අතරේ එකපාරටම මගේ අවධානය දිනා ගන්න එක කොහොම ප්‍රතාපවත් පෙනුමක් තියෙන කාන්තාවක් සමත් වුණා. මං ඒ කාන්තාව දිහා එක එල්ලේ බලාගෙන හිටියා. මූණ හොඳට දැකලා පුරුදුයි. හැබැයි අඳුර ගන්න බෑ. මං කල්පනා කරා. කවුද මේ? කවුද මේ? කවුද මේ? එතකොට තමයි මගේ මතකයට ආවේ. ඇය මම ඊ타මත්ම හොඳින් දන්න හඳුනන කාන්තාවක් කියලා. හැබැයි ඇගේ ස්වරූපය එහෙම් පිටින්ම වෙනස් වෙලා අමුතු වෙලා අලුත් වෙනසක්. My side of the story with කැලුම් මේ කතා බහින් අද මම ඔබත් එක්ක එකතු කරගන්නේ. තමුන්ගේ පෙනුම එහෙම් පිටින්ම වෙනස් කරගත්ත ඒ අපූර්ව කාන්තාව. ඒ නමින් බර්නි බාලසූරිය. බොහොම ආදරෙන් ඔබ ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් මොකද දෙයියනේ මේ හිටපු ගමන් අර ඉස්සර කාලේ අපි ආසාවෙන් බැලුවා මං හිතන්නේ ඒ ටෙලි කතා මාලාවේ නම මට මතක විදිහට බ්ලේක් 7 වෙන්න ඕන පුංචි තිරේ මේක හිටියා මැඩම් ප්‍රෙසිඩන්ට් කියලා කැරක්ටර් එකක් මතකද දන්නේ අන්න ඒ වගේ පෙනුමක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ මොකද උනේ අර ලස්සන මෙහෙම තිවිච්ච ක්‍රේල් කොණ්ඩෙට කොහෙන් පටන් ගන්නද කියලා දන්නේ කැලු ඒක මං හිතලා ගත්ත තීරණයක්. ජීවිතේ අපි යම් අවස්ථාවකදී නොඑක් විදිහේ තීරණ ගන්නවා. ඉතින් මගේ කොණ්ඩේ අතට මමත් ආසයි මගේ කොණ්ඩේ හරි ලස්සනයි. මම දැක්ක ලස්සනම කොණ්ඩයක්. ඔව් මට හිතුණා දැන් අපි වයසට යනවානේ. ටික වයසට යනකොට ගොඩක් ග්‍රේ හෑර්ස් එනවා. ඉතින් මේ ග්‍රේ හෑර් කවර් කරන්න අපි කොණ්ඩේ කලර් කරනවා. කලර් කරනවා ස්ට්‍රේට් කරනවා හයිලයිට්ස් දානවා මගේ කොණ්ඩේට කරපු නැති දෙයක් නැහැ දෙන්න තියෙන වද 32ම දීලා තියෙනවා වද කොණ්ඩේට දෙන්න තියෙන වද ඔක්කොම දීලා තියෙනවා මං හිතාගත්තා මම ජීවිතේ I have to face reality මං දැන් කොණ්ඩේ පාට කරා ඇති මට හිතුණා වෙනසකට යන්න මට හිතුණා මොකද මට ඕනම කෙනෙකුට කොණ්ඩේ මේන්ටේන් කරන එක ලොකු ප්‍රශ්නයක් කොණ්ඩේ දැන් මං ගාවට ගොඩක් අය එනවා කොණ්ඩේ මංගේ වගේ කොණ්ඩේ කපා ගන්න. අන්න. දැන් ඔබට මොහොතකට හිතෙනවා ඇති. ඇයි ගාවට යන්නේ කොණ්ඩේ කපන්න කියලා. මේ අපේ රටේ ඉන්න ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක්. ඇගේ වෘත්තිය හැඩගැන්වීම. කොණ්ඩ කැපීම. මනාලියන් හැඩගැන්වීම. ඇයටම කියලා සෙලෝන් එකක් ඇගේ ගෙදර තියෙනවා දෙහිවල ගල්කිස්ස
සෙලෝන් බර්නි කියලා. ඉතින් මේ වගේ සෙලෝන් එකක් තියෙන කාන්තාවක් තමයි. ඇය ගත්ත අභීත තීරණයේ හින්දා තමයි ඇය මේ විදිහට අපි දකින්නේ. මට එදා ටච් සමුද්‍රයකේදී අර රැෆලගේ ඉවෙන්ට් එකේදී ඔබ දැක්කම එකපාරට හිතුනේ මේ කොණ්ඩේ නිකන් සිල්ව කලර් කළාද කියලා. දැන් එහෙමත් කරනවනේ. කළු කොණ්ඩ සුදු කරන කාලයක්නේ දැන් වෙලා තියෙන්නේ. ඇත්තටම ඒක තමයි දැන් ෆැෂන් එක. ට්‍රෙන්ඩ් එක. ගොඩාක් අය තරුණ කාන්තාවන් ඒගොල්ලෝගේ කළු කොණ්ඩේ බ්ලොන්ඩ් කරලා ඊට පස්සේ සිල්වර් කරගන්නවා. මේ සිල්වර් කලර් එක ගන්න ගොඩාක් මහන්සි වෙනවා. මට නැචරලි මේක ලස්සනට තියෙද්දි ඇයි මං ඒක ඒ විදිහට මේන්ටේන් කරන්නේ නැත්තේ? මට මගේ හිත ධෛර්යවන්ත වෙන්න ඕනේ. It's a very bold decision to cut off such a nice head of hair and face reality. අයික් මෙච්චර කොටට කැපුවේ කියලා ගොඩක් අය අහනවනේ. මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඒකේ දැන්. සුදු කොණ්ඩයක් තියෙන්න පුළුවන්. හැබැයි ඇයි මේ නම්බර් 1 නැත්නම් නම්බර් 2 වගේ පොඩ්ඩක් වැඩි වෙන්න කොට කරේ කියලා. ඔව් මෙහෙමයි කැලුම්. දැන් අපි අපේ කොණ්ඩේ නැචරලි අඟල් භාගයක් සාමාන්‍ය මිනිස්සෙක්ගේ මාසෙට වැවෙනවා. අඟල් භාගයක් වැවෙනවා මාසෙට. ඉතින් ඒක තමයි මේ පිරිමි අය මාසෙකට සැරයක් ගිහලා කොණ්ඩේ කපන්නේ. කාන්තාවන ටිකක් දිගට තියනවා නම් දෙකෙන් ඒක මේන්ටේන් කරගන්න පුළුවන් දිග නිසා. දැන් සමහර ලාවට අපිට උනත් සැලෝන් එකට යන්න වෙනවා මාසෙකට දෙපාරක් විතර. මොකද මේ සයිඩ්ස් කොට කරොත් කොණ්ඩ වැවෙනකොට මේ මෝස්තරේට කපන්න අපි මාසෙකට දෙපාරක් විතර යනවනේ. හරි. ඉතින් මම ඩිසෙම්බර් වල කොණ්ඩේ පාට කරා. ක්‍රිස්මස්නේ පාටිස් තියෙනවා එක ෆන්ක්ෂන්ස් තියෙනවා මම කොණ්ඩේ කලර් කරා. එතකොට කොච්චර විතර කොණ්ඩේ තිබ්බද? කොයි හරියට විතර? සාමාන්‍යයෙන් මගේ නැචරල් හෙයාර් කට් එක මෙන්න මේ හරියට විතර. නෑ මේ හරියට. මේ හරියට විතර. හැබැයි ඉස්සරහා හොඳට වොලියුම් තියෙන ලස්සනට සෙට් කරන කොණ්ඩයක් තිබ්බා. ඉතින් ඩිසෙම්බර් කලර් කරාට පස්සේ දැන් ජනවරි වල මගේ බර්ත්ඩේ එකට දවස් දෙකයි තිබුණේ. මං කලර් කරන්නේ නැතුව එළියට ගියා. කවුරු හරි මගේ ළඟට ඇවිල්ලා කිව්වා සුදු කොණ්ඩේ පේනවනේ. මං කිව්වා ඔව් ඉතින් සුදුයි වයසයිනේ අපි දැන් මෙච්චර වයසකට ඇවිල්ලා තියෙන පස්සේ වයස කියමුනේ. කැමති නම් දැන් කියන්නත් පුළුවන්. මට මගේ 68 වෙනි බර්ත්ඩේ එක. 68ක්? 68ක් yes. ඉතින් මං කල්පනා කරා මෙච්චර ග්‍රේ ඇත්තටම කපනකම් මමවත් දන්නේ නැහැ මෙච්චර තිබ්බා කියලා. මේ තනිකර සුදු මගේ කොණ්ඩේ. හරිද? ඉතින් මෙච්චර සුදු ලස්සන සිල්වර් කොණ්ඩයක් තියෙද්දි මං ඒක මොකටද පාට කරන්නේ? මං හිතුවා නෑ. මම කොණ්ඩේ කැපුවා. මෙච්චර කොටට කැපුවේ දැන් අඟල් භාගෙනේ වැවෙන්නේ. ඉතින් භාගයයි කලර් ටිකයි කැතයි. It's not nice. දැන් සමහරක් අය යම් කිසි ලෙඩක් හැදුනහම ડોක්ටර් කියනවා කොණ්ඩේ කලර් කරන්න එපා. මගේ යාළුවෙක් ඉන්නවා එයාට මොනවාද ප්‍රශ්නයක්. එහෙම නිසා එයාට කලර් කරන්න කියලා එපා කිව්වා. එතකොට එයා ටික තමයි කපන්න ඕනේ. ඉතින් අඟල් භාගයයිනේ තියෙන්නේ. මං ඉතින් අර ටික කපන්නත් ඔක්කොම කපලා දැම්මා. මගේ කොණ්ඩේ තියෙන නැචරල් කොණ්ඩේ ටික අඟල් භාගේ වගේ තමයි ඉතුරු උනේ. එච්චරයිනේ මාසෙට තියෙන්නේ වයිට් හෙයාර් එච්චරයි. ඉතින් මම කලර් කරන එක නවත්තලා කොණ්ඩේ කොටට කපලා මම විදියට ස්වාභාවිකව ඉන්නවා. ඉස්සෙල්ලම දැන් කොණ්ඩේ හොඳට අවුරුදු ගාණක් පාට කරලා කාන්තාවක්නේ මොනම කාන්තාවක්වත් කැමති නැහැනේ තමුන්ට පුංචි කාලේ ඉඳන් උරුම වෙලා තිබිච්ච කළු කොණ්ඩේ ලස්සනට වවලා එක හැඩතල වලට කපලා මෙහෙම තියාගෙන හිටපු කොණ්ඩේ කපන්න. හැබැයි හිත තදින් බොහොම දැඩි තීරණයක් අරගෙන ඇය කොණ්ඩේ කපන්න තීරණය කරනවා. සැලෝන් එකට යනවා. කොණ්ඩේ කපලා අඟල් භාගෙට ඉතුරු වෙලා ඉස්සෙල්ලම කණ්ණාඩියේ මූණ දැක්කහම මෙහෙම බලලා මොකද හිතුනේ? වාව් ෂක් මාර ගති. මට මාර හැපි. නෑවම කිසි කරදරයක් නෑ. නෑවා ගියා. මං හිතුණා පිරිමි කොච්චර වාසනාවන්තයිද කියලා කොටට කොණ්ඩේ කැපුවම. කිසි කරදරයක් නෑ. මගේ කොණ්ඩේ කැලුම් සෙට් කරන්න මම නෑවට පස්සේ මම වොලියුම් ස්ප්‍රේ දානවා. ඊට පස්සේ මම මූස් දානවා. ඊට පස්සේ මම ජෙල් ටිකක් දාලා හොඳට බ්‍රෂ් එකකින් සෙට් කරනවා. සෙට් කරලා ඊට පස්සේ එළියට බහින්න ඉස්සලා හෙයාර් ස්ප්‍රේ ගහනවා. මං ගමනක් ගිහලා එනකනුත් මගේ කොණ්ඩේ එක කොණ්ඩ ගහක් කෙලවෙන්නේ. එච්චර ලස්සනට මම සෙට් කරනවා. සාක්ෂි තිබේ. මොකද මම ඇයව දැකලා තියෙන හැම අවස්ථාවකම ඒ කොණ්ඩේ නිකන් මෙහෙම හෙල්ලෙන්නේ නෑ. ආයි නිකන් මේ පැත්තට හැරුණත් මෙහෙම බැලුවත් hina වුණත් මොනවා කරත්
කොණ්ඩේ එහෙමයි. කොණ්ඩේ එල්ලෙන්නේ සුලි සුළඟක් ආවත් මගේ කොණ්ඩේ යන්නේ. දික්තාවත් ගියේ නැහැ. ගියා මොනකටවත් යන්නේ නැහැ. මොකද එච්චරට හොඳට ඒක තමයි මගේ ගාවට කට්ටිය එනවා කොණ්ඩේ කපන්න මගේ ස්ටයිල් එක ඉල්ලලා. මං කියනවා මගේ විදියට කොණ්ඩේ කපන්න පුළුවන් ඔයා සෙට් කරන්න. ඉන් නඩත්තු කිරීම තමයි වැදගත් වෙන්නේ. අනිවාර්යයෙන් මේන්ටෙනන්ස් ඉස් very important. මොකද කොණ්ඩේ අපි නැවට පස්සේ ෆ්ලැට් වෙනවා. ඇත්ත රෝගෙට ඉතින් පිරිමි අපිටත් වෙනවනේ. දැන් අපි සලෝන් එකට යනවා. ගිහලා set කරනවා. ලස්සනට කපනවා. කපලා ඉවර වෙලා එන්න කලින් අර බ්ලෝ ඩයි කරලා අරවා කරලා නිකන් කණ්ණාඩියෙන් බැලුවා නිකන් මෙහෙම කරලා නිකන් මෙහෙම බලනවා. ආයි නිකන් ඔන්න නිකන් හින්දි නළුවෙක් වගේ කියලා හිතාගෙන එළියට යනවා. හිතාගෙන. අපි හිතනවනේ එහෙම ඕකේ මම තමයි දැන් මෙයා වගේ කියලා පොඩි ගැම්මකුත් අරගෙන අපි එළියට බහලා යනවා. ගෙදර ගිහිල්ලා ඉතින් හැන්දෑ වැඩ කරලා ඉවරලා කොහොම හරි නාලා එළියට ඇවිල්ලා කොණ්ඩේ හොදලා අපේ බ්‍රයර් එක අල්ල බැලුවම මොකද අර පෝස්ටර් ඔක්කොම ඉවරයි. ඉතින් මට අපිට එහෙම මේන්ටේන් කරන්න ඇත්තටම හරි අමාරුයි. එහෙම අපිට වෙලාවකුත් නැහැ. ඕකාල්ලම් බ්‍රෂ් කර කර හදන්න වෙලාවකුත් නැහැ. කරදරයක් තමයි ඇත්ත. මට පුළුවන්. මම ඒක කරා. තනියමම කරගන්න. ඔව්. නැහැ දැන් සමහරක් වෙලාවට මම ප්‍රෝග්‍රෑම් එකකට අපි හිතමු මම වර්ක්ෂොප් එකකට අනුරාධපුර යනවා කියලා මම මගේ හෙයාර් ඩ්‍රෙසර් අරන් යන්න ඕනේ. ලේඩි ඩයනා ඔයාගේ හෙයාර් ඩ්‍රෙසර් අරන් යනවා වගේ මම උදේට නැගිට්ටාම මම ප්‍රෝග්‍රෑම් එකට යන්නේ කොහොමද? මගේ ඉමේජ් එක මගේ පර්සනැලිටි එක ඒක ඔක්කොම තියෙන්නේ කොණ්ඩෙත් එක්කනේ. A person's when you're groomed total head to toe image එකක් තියෙනවනේ personality එකක්. ඉතින් මම අවුරුදු ගානක් තිස්සේ මට කොණ්ඩේ දිගටත් තිබිලා තියෙනවා. නමුත් ගොඩාක් දුරට ගොඩාක් අය මට මාව මතක ඔය කොට කොණ්ඩේ ඔය hair cut එකත් එක්ක. ඉතින් ඒක මේන්ටේන් කරන්න මම ගොඩක් මහන්සි වුණා. හැබැයි මට කොණ්ඩේ වොලියුම් එක නම් තියෙනවා. මම thank God to my father. මගේ තාත්තගේ තියෙන හොඳ වොලියුම් එකක් තියෙන ලස්සන කොණ්ඩයක්. ඒ කොණ්ඩේ තමයි මට තියෙන්නේ. ඉතින් මම ඉතින් ඒක ලස්සනට මේන්ටේන් කරගෙන හිටියා. නමුත් මේ ඩිසිෂන් එක ගත්තේ ගොඩ කලක ඉඳලා මං හිටියා දැන් ඇති කොණ්ඩ පාට කරා දැන් ඇති දැන් මං ආච්චි කෙනෙක් දැන් ඇති මට හිටියා ඉස්සර ස්ටාෆ් එකේ ගර්ල් කෙනෙක් මං කියනවා මම කොණ්ඩේ තට්ටේ ගන්නවා පිස්සුද මැඩම් තට්ටේ ගාපු දාසට මාත් තට්ටේ ගන්නවා කිව්වා දැන් එයා කොහෙ ඉන්නවද දන්නේ නැහැ දැන් එයාට බලලා පගේ වගේ කොණ්ඩේ කපන්න කියලා even now දැන් ඉන්න ගර්ල් උත් කිව්වා මැඩම් කපනවා කියලා හිතුවට කිව්වට මම නම් හිතුවේ නෑ කවදාවත් ඔය කොණ්ඩේ කපයි කියලා. කොණ්ඩේ කපාගෙන ගෙදර ආවනේ. ගෙදර අයගේ ප්‍රතිචාර, සැලෝන් එකේ වැඩ කරන අයගේ ප්‍රතිචාර, ළඟම යාළුවන්ගේ ප්‍රතිචාර මොනවද ලැබුණේ? ඔව් කැලුම්. හස්බන්ඩ් නම් කිව්වා, you look good. Okay, shape කිව්වා. මොකද මම යාගෙන් අහලානේ කැපුවේ. යා ඉස්සර මට කිව්වා කපන්න එපා. No, don't cut. Don't මම හැමදාම අහනවා මම ග්‍රේ වෙන්නද? මං කලර් කරන එක නවත්තන්නද? එතකොට යා එපා කිව්වා. යා කාලයක් එපා කිව්වා. නමුත් යාට තේරිලා වෙන්නේ නැති මට මගේ පහසුවටනේ මම අහන්නේ. Okay කිව්වා. කැපුවට පස්සේ shape. Okay, good. ස්ටාෆ් එකේ ළමයිත් ලස්සනයි කිව්වා. මැඩම් මාර ලස්සනයි. මාර ගතියක් තියෙනවා. සමහරක් අය කිව්වා අයියෝ මොකද අනේ කැලුම් කිව්වේ කැලුම් එක පාට අයියෝ what happened to your nice hair I got it එතකොට සමහරු කිව්වා වට පිස්සු දානේ උච්චර ලස්සන කොණ්ඩයක් තියලා ගබන්න දැන් එකම අම්මයි දුව කියන my daughter in law no amma I don't like it එයාගේ අම්මා ෂාහ්වාට ලස්සනයි යන්නේ ඔයාට මාර ලස්සනයි ඔය කොන් ඔයාට පුළුවන් ඕක අරගෙන යන්න ඔයාට පුළුවන් ගෙන යන්න දැන් මට හම්බුණා සමහරක් දැන් මැඩම් පට්ට ලස්සනයි එහෙම කියපුවත් ඉන්නවා සමහරු කියන අඳුරන්න බැරි වුණා වෙන කෙනෙක්ද කියලා හිතුවා එතකොට ඔයාගේ ස්ටාර් ට්‍රැක් කතාවත් මට එක්කෙනෙක් කිව්වා කීප දෙනෙක් කිව්වා බ්ලේක් සෙවෙන්නේ මේ ස්ටාර් ට්‍රැක් අන්න හරියටම හරි ස්ටාර් ට්‍රැක් එකේ මැඩම් ඉස්සර හිටියා අපි පොඩි කාලේ සුදු වඳින එක්කෙනෙක් හිටියා සුදු දිග ගවුමක් ඇඳලා ස්ටාර් ට්‍රැක් කියලා ඒකේ හිටියා මැඩම් වගේ එක්කෙනෙක් මැඩම් ප්‍රෙසිඩන්ට් ඔව් ඉතින් එහෙම හොඳ ප්‍රතිචාරයක් තිබුණා සමහරු බය වෙලා තිබුණා මයිකල් මට කෝල් කරලා මයිකල් විජේසූරිය මගෙන් ඇහුවා බර්නි are you all right why no are you all right මම කිව්වා why මයිකල් නෑ මට ආරංචියක් ආවා මම කිව්වා මොකද්ද no you're all right no සමහරු විදිහට මට හරි වෙන ප්‍රශ්නයක් වෙලා ලේඩක් වෙලා කොණ්ඩේ ගිහිල්ලා කොණ්ඩේ
කිසිේ ප්‍රශ්නයක් නෑ මම බොහොම හොඳින් ඉන්නවා බොහොම සතුටින් ඉන්නවා මම මේ කොණ්ඩේට හරි ආසයි. එදා තත් සමුද්‍ර හෝටලයේදී මම බර්නිව ඇත්තටම එකපාරට අඳුරගත්තේ නෑ. ඒතර බර්නිව you recognize me no? කියලා මගෙන් ඇහුවා මම එතකොට තමයි එකපාරට මට මේ දීයනේ මේ බර්නිනේ කියලා. මම what happened to your hair? කෙලින්ම I took a bold decision. This is enough. So now this is my new look. I'm happy with it. This is my new look. So I'm going to face the rest of my life with reality. No more color. මට හරි පහසුයි. මට හරි ලේසි. මගේ සෞඛ්‍යයට හිත කරයි. මට ඕන වෙලේක නාන්න ඉස්සර මම හොටෙල් එකකට බුෆේ එකකට ගියාම පූල් එකට බහින්නේ නැහැ. ඇයි? ඊට පස්සේ කොණ්ඩේ සෙට් කරන්න යන්න බෑ ලන්ච් වලට. කට්ටිය කාලා ඉවරයි මම යනකොට. ඇයි පූල් එකට බැස්සොත් අරක ඔක්කොම ෆ්ලැට් කොණ්ඩේ. එක්ක ග්‍රේ හැර් චුට්ටක් තියෙනවනම් එළියට යන්නම බෑ. ඇයි ඒක ඔයගලටම පේනවනේ. අරක බ්‍රෂ් කැලුම්ක වගේ බ්‍රෂ් එකක් අරන් බ්ලෝ ඩ්‍රයි කරලා සෙට් කරලා මට ඒ කරන දේ ලස්සනට තියෙන්න ඕනේනේ. බනි අද වෙනකොට ඇත්තටම මේ රියැලිටි එක නැත්නම් යථාර්ථය තේරුම් අරන් ජීවත් වීම බොහෝ දෙනා අගය කරන දෙයක්. දැන් කොණ්ඩේ සුදු නැයි කියලා මං හිතන්නේ නැහැ කෙනෙක් තමුන්ගේ ජීවිතෙන් පලා යන්න ඕන කියලා. තමුන් ලස්සනට අඳින්න කැමති නම් සුදු කොණ්ඩෙත් එක්ක ලස්සනට අඳින්න පුළුවන්. තමුන් ආභරණ දාන්න ඕන නම් සුදු කොණ්ඩෙත් එක්ක තමුන් කැමති විදියට ආභරණ දාන්න පුළුවන්. බලන්න අද මේ බර්නි හැඩ වෙලා ඉන්න ලස්සන. ඇය ඉතාම ලස්සනට ලස්සන සාරියක් ඇඳලා බොහොම ලස්සනට ආභරණ දාලා කරන්න තියෙන මේකප් දාලා ඇස් ලස්සන කරලා ලිප්ස්ටික් ගාලා මට ලැජ්ජයි. හරි ලස්සනට ඉන්නවා. ඉතින් මේ වගේ ඉන්න පුළුවන්. ඉතින් ඒක හින්දා කෙනෙකුට හිතෙනවා නම් නෑ මම මේ තීරණය ගන්නෙ නෑ. මට බයයි සමාජය මන් දිහා මොන විදියට බලයිද? එහෙම හිතන්න ඕනේ නෑ. තමුන්ගේ පහසුව තමුන් කැමති කොයි විදියටද? ජීවිතේ තමුන් දකින්නේ කොයි විදියටද? යථාර්ථයට මුහුණ දෙන්න ඕන ඒ අභියෝගය බාර ගන්න ඕන කොයි විදියටද? ඔබේ හෘදය වස්තුවෙන් අහලා හිතෙන් අහලා ඒ තීරණේ අරගන්න. බය වෙන්න එපා. හොඳම උදාහරණය තමයි බර්නි. බර්නි අපි දැන් කතාව පටන් ගමු. කතා කළා. ඕ ඒක නිසා ඇහෙන වෙලාවට අපි කතා කරා නෑ දැන් තමයි අපි කතාව පටන් ගන්න. අපි කතාව පටන් ගමු. ඔබ ගැන දැනගන්නත් ඕන දැන්. ඔබ බර්නි සලෝන් බර්නි තියනවා, හොඳට කරගෙන යනවා. ලංකාවේ සෑහෙන කාලයක් මේ ක්ෂේත්‍රයේ වැඩ කළා තියෙනවා. දැන් ආච්චි කෙනෙක් කිව්වා ලීලි ගැන කියවුණා. මේ ඔක්කොම කතන්දර ආවා. පුතෙක්කුත් ඉන්න එපා. ලීලි කෙනෙක් ඉන්නවනේ. පුතු දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔය ගැනත් අපි දැනගන්න එපා. අපි කතාව පටන් ගනිමු. සෑහෙන වෙලාවක් ගිහිල්ලා. උනත් ඔබේ පුංචි කාලේ ඔබ උපදින්නේ බණ්ඩාරවල. සෑහෙන දුරනේ. ඉතින් මගේ තාත්තා ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ඉඳලා තියෙන්නේ. අපේ පවුලේ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනා ඉපදෙලා තියෙන 6 තැනක. තාත්තා මාරු වෙනකොට තමයි හැම ස්ටේෂන් එකේම කෙනෙක් ඉන්නවා. මම හිතන්නේ ගියේ ස්ටේෂන් ගාන මතක් වෙන්නේ නැති. අවුරුදු 4න් 4ට මගේ මල්ලි ඉපදුනේ පොළොන්නරුවේ. එක්කෙනෙක් ඇලහැර, එක්කෙනෙක් මන්ද කොහෙද කියලා. එක එක තැන් වල. කොළඹ අනංගි නුවර, අක්කා කොළඹ. අන්තිමේදී නුවර තමයි සෙටල් ඩවුන් වුනේ. ඒතකොට ඉස්කෝලේ කීයකට විතර ගියා? ඉස්කෝල ඔක්කොම 1 2 3යි. 1 2 3ක්. ඉස්කෝල 3කට ගියා. කලින්ම චූටිම කාලේ කොළඹ ඉස්කෝලේ ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ නුවර මං ගියා යහපත් නෑ ස්කෝලස්ටික් අස්සකට ගියා. ඊට පස්සේ යහපත් එන්ඩේරාගේ කැන්ඩි කොන්වෙන්ට් එකට ගියා. එතනින් මහනුවර පුෂ්පදාන බාලිකාවේ තමයි මං A level ක්ලාස් එක වෙනකන් විතරයි හිටියේ. ඉගෙන ගත්තේ නෑ. ඉගෙන ගත්තේ නෑ. නෑ. ඉගෙන ගත්තේ නෑ. නෑ. ඇයි? ඉගෙන ගත්තා O level වෙනකන් විතරයි. හැබැයි දැන් ඉගෙන ගත්තේ නැත්තේ ඇයි කියලා අහන්න ඉස්සෙල්ලා පුංචි කාලේත් ඔය වගේම සුදුද? නෑ එච්චර සුදු නෑ අපි තාලේලෙලොයිනේ. I like my skin color. I have a tan. I'm not very fair. මං ආසයි ලංකාවේ දේශීය අපිට තඹපන්නි කියන්නේ අපිට ලස්සන තඹ පාටක් තියෙනවා. අපේ ලංකාවේ වර්ණය මන් දන්නේ. මං හරි ආසයි මේ අපේ ඒෂියන් ස්කින් කලර් එකට. ඔයා වගේ සුදු නෑ. මං දැන් පොඩ්ඩක් මේකප් ටිකක් දාලා ඉන්නේ. මං සුදුයි යා. එතකොට පවුලේ හිටියේ ගෑනු ළමයිද පිරිමි ළමයිද හිටියද? Half. 3 girls, 3 boys. ගෙදර කොයි වගේද තිබ්බේ? නම මැදනේ. මං ඉතින් හරි ලකි. මට අක්කා කෙනෙක් ඉන්නවා, අයලා දෙන්නෙක් ඉන්නවා.
අයියා මල්ලි කෙනෙක් ඉන්නවා නංගි කෙනෙක් ඉන්නවා. ඉස්සර කාලේ ඉතින් මේ වගේ ෆෝන් තිබ්බේ නෑ ටීවී තිබ්බේ නෑ. අපි හරියට සෙල්ලම් කරනවා. ඉස්කෝලේ ගිහලා ඇවිල්ලා සෙල්ලම් කරනවා. පාඩම් කරනවා. පල්ලි යනවා. හරි සැහැල්ලු ජීවිතයක් තිබුණේ. ඉස්සර කාලේ මට මතක ගොඩක්ම නුවර හිටපු කාලේ තමයි. ඒ කාලෙත් නම බර්නි බාලසූරියද නෑනේ? නෑ මගේ සම්පූර්ණ නම කියමු. මේරි බර්නඩෙට් ෆෝබ්ස්. මේරි බර්නඩෙට් ෆෝබ්ස්. Yes. ඔව් විවාහයෙන් පස්සේ තමයි බාලසූරිය වෙන්නේ. දැන් අපි යමු ඇයි ඉගෙන ගත්තේ නැත්තේ කියන එක. ඉගෙන ගත්තේ නැත්තේ හරි දඟයි කොයි වෙලාවකවත් පන්තියේ නෑ ටීචර් මාව හොයනකොට එක්ක පිට්ටනියේ එක්ක ඩාන්සින් ප්‍රැක්ටිස් එක්ක නාට්‍ය ප්‍රැක්ටිස් එක්ක ළමයි එක්ක කැන්ටිමට පැනලා වෝරෙන් කාලා මොන හරි දඟ වැඩ තමයි කරන්නේ. ටිකක් ටොම්බෝයි කෙනෙක් වගේද? අනිවාර්යයෙන්ම අම්මා හොයනකොට ගස් උඩ බහින්න ගහෙන් ගෙදර එන්න මං අල්ල ගන්නම් කියනවා. ගහේ අත්තේ මම බුදියගෙන ඉන්න අර කටුස ඉන්නේ. ගෑනු ළමේ. ඔව්. හරිම දඟයි. මට මතකුණේ ගිරි දෙවිට නාට්‍ය සල්ලිතාරකාර ආශාගේ කැරක්ටර් කරන්න ගහක් උඩ නැගලා හිටපු හැටි. දැන් අපි නුවරනේ හිටියේ ඉතින් අපේට ලොකු වතු තිබ්බා මේ මොනවාද කොකෝවා ගස්. එතකොට මට පුළුවන් පොල් ගස් නගින්න කුරුම්බ කඩනවා ගස් නැගලා. පොල් ගස් නගින්න? ඔව්. මටත් බෑ. So a very lively character. ඒ කියන්නේ හරි සැහැල්ලුවෙන් ඉස්කෝලේ යනවා, ගෙදර එනවා, පාඩම් කරනවා, O level හැබැයි පාස්. ඊට පස්සේ ලොකුවට ඉගෙන ගන්න ආසාවක් නැහැ. ඔය ඉස්කෝලේ යන කාලෙත් ලස්සනට අඳින්න, හැඩට ඉන්න ආසාව තිබ්බද? ඔව් ඉස්කෝලේ චර්ච් යනකොට ලස්සනට යන කොල්ල ඔක්කොම බලනවා. ඉතින් යනකොට හැම ඉරිදම් පල්ලි යන්න එපා. ඔව් පල්ලි යනවනේ. ඔය ඉරිදා පල්ලි යනකොට තියෙන හොඳම ඇඳුමද ඇඳන් යන්නේ? ඔව් කලින්ම ලෑස්ති වෙනවා පල්ලි යන්න. පල්ලි යනවට වැඩිය ඇඳුම ගැන තමයි බලන්නේ. මම ගොඩක් අහලා තියෙනවා පල්ලි යන ඉරිදා දවසේ කතෝලික අය තමුන්ට තියෙන හොඳම ඇඳුමින් සැරසිලා තමයි පල්ලි යන්නේ කියලා. ඒ පුරුද්දක් නේද ඒක? ඔව් කට්ටිය ඔක්කොම එනවනේ. ඉතින් ලස්සනට ඉන්න ඕනේනේ. ඉතින් ඒක තමයි ඉතින් ඉස්සර යන්න තිබුණු එකම තැනනේ. like අපිට වෙන ඉවෙන්ට් එකක් නැහැනේ කොහෙවත්වත් යන්න. ඉතින් චර්ච් යනවා කියන්නේ ඒක ලොකු දෙයක් අපිට. අපිට ඒක උත්සවයක්. පල්ලි යනකොට දැන් පිරිමි ළමයි ටිකක් එහෙම බැලුවා කියලා කිව්වනේ. ඉතින් ලස්සන සුදු හුරු බුහුටි පෙනුම තියෙන කෙල්ලෙක් පල්ලි එනකොට එච්චර හුරු බුහුටි නෑ දඟ ළමෙක්. හරි ඉතින් දඟ හරි ඉතින් පල්ලි ගියානේ. ගියාම මෙහෙම ආදර යෝජනාත් ආවද? ආවා ගොඩක් ආවා. ඒව ගණන් ගත්තේ නෑ. මං එහෙම එච්චර මේ ඒ පැත්තට නෑ. මට ඕනේ සෙල්ලම් කරන්න, ඇක්ටිවිටීස් කරන්න, ස්පෝර්ට්ස් කරන්න, ස්පෝර්ට්ස් මීට් එකට ගියාමත් I am into activities. ඔය එච්චර ඔය අනිත් ළමයි වගේ ඒවත් කරන්න ගියේ නෑ. ඒ පැත්තට naughty නෑ. ඒ පැත්තට naughty නෑ. naughty නෑ. good girl. ඉගෙන ගත්තේ නෑනේ. දැන් තරුණියක්. ඔව්. කොහොමද මේ බියුටි පැත්තට නැත්තම් රූපලාවන්‍ය පැත්තට යොමු වෙන්නේ? එහෙමයි පොඩි කාලේ ඉඳලම මගේ ඇඟේ තිබුණා මං හිතන්නේ ඉන්බෝන් ටැලන්ට් එකක්. මගේ ආච්චි ඇඳුම් මහනවා, ලස්සනට ඇඳුම් මහනවා. මං චිත්‍රවලට ආසයි, මං නැටුම් කරා ඉස්කෝලේ, ඔරටරි කම්පිටිෂන්ස්. මං සිංහල කතික තරගෙත් දිනනවා, ඉංග්‍රීසි කතික තරගෙත් දිනනවා. භාෂා දෙකම හොඳට පුළුවන්. මොකද ඉස්කෝලේදී මට ඒ ඔපචුනිටි එක ලැබුණා. ඉතින් ඒ හැම දෙයක්ම ඇඟේ තිබුණු නිසා මං අතට මං විවාහ වෙලා පුතාලා දෙන්නෙක් හම්බුණා. ඉතින් අන්න දැන් ওই විවාහ වෙලා කියලා කිව්වනේ දැන් ඉගෙනගෙන නැතුව ගෙදර හිටපු ගෑනු ළමයාට කොහොමද මේ විවාහ යෝජනාවක් ආවේ? අර පල්ලියේ ආපු ආදර යෝජනාවකින්ද විවාහ වුණේ නැත්නම් කොහොමද බාලසූරිය මහත්තයාව හම්බුනේ? හරි බාලසූරිය මහත්තයා හම්බුණානේ. ඒ හම්බුනේ විදියයි අහන්නේ. ඒක කියන්නේ එක ලොකු රහසක්. එහෙම කියලා බෑ. රහස් තියෙන්න බෑනේ දැන් මේ වයසට. බෑ දැන් ඒක අපි ඒක අමතක කරමු. දැන් පුතාලා ලොකුයි කියමුකෝ දැන්. ඒගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ වෙනකොට මට ෆ්‍රී ටයිම් තිබුණා. ඇක්චුවලි ඒ කියන්නේ ජීවිතේ එක එක කාලවලදී අපි නොඑක් විදිය ස්ටේජස් වලට මුහුණ දෙන්න තියෙනවානේ. so there was a stage where I have to මට තීරණය කරන්න වුණා මම මොන හරි රැකියාවක් කරන්න ඕනේ කියලා. මට හරි කම්මැලි බබාලා ඉස්කෝලේ ගියාම දවල්ට ගෙදර එනකන් නිකන් ඉන්න මං ආස නැහැ. මං ඉතින් කේක් හදනවා, ෂෝටිස් හදනවා, මම මොන හරි කරා. පස්සේ මං හිතුවා ඒ කාලේ තමයි මේ 90 ගණන් වල මේ heir dressing වලට ලොකු මේකක් තිබුණේ. ඉතින් මං එතකොටත් මං ඉස්සරහත් කොණ්ඩේ කපනවා. මගේ ගේ ගාව සැලෝන් එකක් තිබුණා. මං යනවා කොණ්ඩේ කපන්න. මං එතනට කොණ්ඩේ කපන්න යනකොට එක දවසක් යා
වෙඩින් එකට යනකොට මට මේකප් කරා. ඒක මාර ලස්සනයි. දැන් මම මේ මේකප් කියන දේ ගැන දැනගෙන හිටියේ නැහැ. මම ඉතින් කල්පනා කරා මේකෙන් කෙනෙක්ව අපිට කොච්චර ලස්සන කරන්න පුළුවන්ද මේ මේකප් වලින්. මම හිතුවා ඇයි මං ගෙදර නිකන් ඉන්නේ ළමයි දැන් ලොකුයි 12යි 13යි ඉස්කෝලේ ගිහලා ගෙදර එනකම් මට ආස නැහැ දවල්ට නිදා ගන්න ඔය නිකන් මං හිතන්නේ නැහැ ටීවී තිබ්බද කියලාවත් මං ඉතින් හිතුවා ඉගෙන ගන්න වයස් සීමාවක් නැහැනේ කැලුම් අපි ඉගෙන ගත්තේ නැහැ කියලා බිස්නස් මැනේජ්මන්ට් කරේ නැහැ කියලා මං අද මගේ සැලෝන් එක හොඳට කරගෙන යනවා ඒ කිසිම දැනුමක් නැතුව මම හෙයාර් ඩ්‍රෙසින් කෝස් එකක් කරා මේකල ඉස්කෝලේ ගිහලා එනකම් මං හෙයාර් ඩ්‍රෙසින් කෝස් එක කරනවා ඊට පස්සේ මම පොඩිවට මං හිතුවා මං සැලෝන් එක කරගෙන යනවා කියලා අද මම මේ ඉන්න තත්ත්වය ගැන මං ගොඩාක් සතුටුයි ඒ කියන්නේ තමුන් කරන හොඳ වැඩ තමයි තමුන්ට ප්‍රතිඵල හම්බෙන්නේ ලොකුවට බිස්නස් එකක් කරන්න කියලා හිතුවේ නෑ ලොකුවට ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නෑ නමුත් මම මේ ටීවී ෂෝස් වලට ගිහලා ටොක් ෂෝස් වලට ගිහලා මං කතා කරනකොට මං අර ඉස්කෝලෙන් ලැබපු ආభాෂය මට රුකුලක් වෙනවා. ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවකට මං ඔෆ් මාක්ස් එකේ අපේ ලෝරා බ්‍රෑන්ඩ් එක ගැන කතා කරනකොට ප්‍රසන්ටේෂන් එකක් තියෙනකොට මට ඉංග්‍රීසි වලින් ප්‍රසන්ට් කරන්න පුළුවන්. එතකොට ඒ ඔෆ් මාක්ස් එකේම අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් මං එතන සිංහලෙන්. මොකද මම උපත්යෙන් බර්ගර් ජාතික කාන්තාවක්. නමුත් මං සිංහල හොඳට කතා කරනවා. මං ලංකාවට ආදරේ මං සිංහලට ආදරේ මං හොඳට සිංහල කතා කරනවා මං කවදාකවත් බර්ගර් කියලා සිංහල භාෂාව කතා කරනකොට ඉංග්‍රීසි වචනයක් දාලා මට බෑ මම දන්නේ නැහැ. මොකද අපි අධ්‍යාපනය ලැබුවේ සිංහලෙන්. අපි ලංකාවේ ඉන්නවනම් අපි අක්කලා නම් මං කිව්වේ අනුරාධ ඉන්නකොට පොළොන්නරුවේ ඒගොල්ලන්ට they had to switch from English medium to Sinhala medium. එතකොට ඒගොල්ලෝ මං හිතන්නේ අපේ අක්කා ෆේල් වෙලා තියෙනවා පහේ පන්තියේ. මේ අධ්‍යාපනය වෙනස් කරානේ 50 ගණන් වල. එතකොට නමුත් මම පටන් ගත්තෙම සිංහලෙන්. ඉතින් මං සිංහලෙන් පටන් ගත්ත අධ්‍යාපනය. මං එක දිගටම සිංහලෙන් කරගෙන ගියා. ඊට පස්සේ මට දැන් ඉස්කෝලේ මං කතික තරංගවලට හිටියා කිව්වනේ. ඒ ගුරුවරු භාෂාව හසුරුවන විදිය, කතා කරන විදිය මට තාමත් මතකයි. ෂේක්ස්පියර් ඩ්‍රාමා එකක මම ෆස්ට් ප්ලේස් දිනපු ඒ ස්පීච් එකක පළවෙනි ටික කියන්නද? කියන්න. අහන්න කැමති. Extract from Othello by William Shakespeare. How poor are they that not have patience? What wound did ever heal but might? කොහොමද වැඩි? ඇයි රංගපාන්න ගියේ නැත්තේ? රංගපාන්න යන්න හිටියේ බැරි වුණා. ඇයි? ඒක මිස් වුණා. එහෙම තමයි. ජීවිතේ හැම කෙනාටම හැමදේම කරන්න බෑනේ. You are destined to do something. ඒ කියන්නේ අපිට ජීවිතේ තියෙනවා ලැබීමක්. ඒ කියන්නේ සියලු දේම කරන්න ගිහිල්ලා කරගන්න බෑනේ. මම ලොකු ආසාවක් තිබුණා රංගපාන්න. නමුත් හෙයාර් ඩ්‍රෙසින් පටන් ගත්තට පස්සේ මම ගොඩාක් ටීවී කමර්ෂල්ස් වලට මේකප් කරා, ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට මේකප් කරා. මම ටීවී කමර්ෂල්ස් වල ඉඳලා තියෙනවා. ඩයලොග් එකක ඉඳලා තියෙනවා, ලිටල් ලයන් ඒ වගේ ටීවී කමර්ෂල්ස් ටිකක් කරලා තියෙනවා. බට් ඇක්ටිං වලට යන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. මේ හෙයාර් ඩ්‍රෙසින් එක ගොඩාක් බිසි වුණා. ඒවත් එක්කම කාලේ ගත වෙනකොට අනිත් ඒවා අමතකුණා. දැන් පුත්තු දෙන්නෙක් හිටියයි කිව්වනේ. ඉන්නවා. ඔව්. ලොකුයි දැන්. දැන් ලොකුයි. පුතාලා පොඩි කාලේනේ මේ ඒගොල්ලෝ ඉස්කෝලේ ගියාම කරන්න දෙයක් නැතුව මේ සැලෝන් එක පටන් ගත්තේ. සැලෝන් එක පටන් ගත්තේ කොයි ප්‍රදේශයේද? මම ඉස්ලාම් පටන් ගත්තේ ගෙදර පොඩිවට. අපි කියන්නේ ලොකු දැන් කාලේ ළමයි ලොකුවට ලෝන්ස් අරගෙන ඔක්කොම ඉක්විප්මන්ට් දාලා ලොකු සැලෝන්ස් නේ පටන් ගන්නෙ. දැන් අපි ගත්තොත් මම හිතන්නේ මිසිස් රමණි ෆර්නෑන්ඩෝ වුණත් එයාගේ පළවෙනි සැලෝන් එක තිබිලා තියෙන්නේ එයාගේ ගෙදර. අද සැලෝන්ස් 7ක් නෑ 15ක් මම දන්නේ කීයක් තියෙනවද කියලා මම අගේ කරන කාන්තාවක්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ගමන හොඳ ස්ථාවරයකින් ගොඩනගා ගත්තේ. ඒක නිසා ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර. දැන් ආයෙත් හෙයාර් ඩ්‍රෙසින් කිව්වොත් සැලෝන් එකක් තියෙනවා. කිව්වොත් කාර් එකක් ගන්න ඕනේ. ණය වෙලා පටන් අරගෙන ෆ්ලොප් වෙනවා. ඉතින් මමත් ගෙදර පොඩිවට පටන් අරගෙන ඊට පස්සේ බම්බලපිටියේ ලෝරිස් රෝඩ් එකේ මගේ පළවෙනි සැලෝන් එක ටිකක් ලොකුවට ගත්තේ රෙන්ටඩ් අවුට් ප්ලේස් එක. ඊට පස්සේ කාලයක් ඒ වගේ තැන්වල හිටියා.
නමුත් දැන් අවුරුදු 15ක් විතර වෙනවා මමම ඉඩමක් අරගෙන බිල්ඩිමක් හදලා සැලෝන් එකකුත් හදලා මම ඒකේ ගීත් හදලා මගේ එස්ටැබ්ලිෂ්මන්ට් එක හොඳට කරගෙන යනවා. රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නමක් හදාගන්නවයි කියන එක ඒ තරම් ලේසි නැහැ. මොකද මේ ක්ෂේත්‍රයට සෑහෙන පිරිසක් එකතු වෙනවා. දවස ගානේ එකතු වෙනවා. ඉතින් සැලෝන් බර්නි ඔබේ නමින්ම සැලෝන් එක පටන් අරගෙන බොහොම සාර්ථකව කරගෙන යනවා. හැබැයි මම ඔබෙන් දැකපු එක දෙයක් තමයි ඔබේ ගමන බොහොම ස්ථාවරයි. හැබැයි ඕනවට වැඩිය කරන්න යන්නේ නැහැ. දැන් සැලෝන් එක නම් මෙතන. ඒකයි. මෙතනින් එහාට මගේ මේ ශාඛාව මෙතන අර ශාඛාව මෙතන කියලා එහෙම කරන්නේ. මම කියන්නේ එහෙම කරන අය නරකයි කියලා කියනවා නෙමෙයි. ඒකටත් හැකියාවක් තියෙන්න ඕනේ. ඇයි එහෙම එක තැනකට විතරක් සීමා වෙන්න කල්පනා කරේ? මුලින්ම මං හිතන්නේ මම ටිකක් ආත්මార్థකාමී. Really? ඔව්. මොකද මං ආස නැහැ මගේ බ්‍රයිඩ් කෙනෙක් නම් මමම අඳන්න ඕන. මං ආස නැහැ මේ ඔකෝලටම කියලා එක්කෙනෙක් මේකප් දානවා එක්කෙනෙක් කොණ්ඩේ දානවා. ඒ නිර්මාණය මගේම විය යුතුයි. වෙන කාටවත් දෙන්න බෑ. ඒක කරේම නෑ මං කවදාවත්. මං දන්නේ ඒක හොඳ දෙයක්ද මගේ නරක දෙයක්ද මට බ්‍රාන්චස් අරිනවා නම් අරින්න තිබුණා. ඒවා නොදක ඉන්න කියන්නේ මට යම්කිසි ආත්ම විශ්වාසයක් නැති වෙන්නත් පුළුවන්. දැන් ලොකු ඇකඩමි එකක් තියෙනවා නම් ළමයි ගොඩාක් තියෙනවා නම් කවුරු හරි තමුන් විදියටම කරනවා කියලා කොන්ෆිඩන්ස් එක තියෙනවා නම් හොඳ ගෝල පරපුරක් හදාගෙන කරනවා නම් එහෙම අයට කරන්න පුළුවන්. මට ඒ දේ පොඩ්ඩක් මිස් වුණා වෙන්නත් පුළුවන්. මං ආත්මార్థකාමී වෙන්නත් පුළුවන්. මට ඇති කියලාත් වෙන්නත් පුළුවන්. සෑහීමකට කියන්නේ ගොඩාක් පොසත් වෙන්න ඕනේ නැහැ කියලා මේ ගන්න ඇති. මේ ගාන හොඳටම ඇති මේ ඔබ හිතාම සුඛෝපභෝගී විදියට හරිම ලස්සනට ඉන්නවා. බොහොම අපූර්ව නිවසක් ඔබට තියෙන්නේ. ඉතින් අපි මේ කතා බහ සිදු කරන්නේ ඇගේ මේ හරිම ලස්සන බොහොම කලාත්මක නවීන තාලෙට හදපු සියලු සැප පහසුකම් සහිත සුඛෝපභෝගී නිවසේ ඉඳගෙන. ඉතින් මෙහෙම ජීවිතේ ගෙවිගෙන යනකොට අපිට අහන්න ලැබෙනවා එකපාරටම බර්නි ගියා කියලා රූරජින තරංගයකට. ඒක පාරම එකක් කියලම දැන් අවුරුදු 15ක් උසක් නෑ හරියටම කියමුකෝ 18ක් විතර. අවුරුදු 18කට කලින් හරි රූරජින තරංගයකට ගියානේ. මේ ගියේ දැන් වයස අපි හිතමු. දැන් ඇය කියනවා ඇයට වයස අවුරුදු 68යි කියලා. එතකොට රූරජින තරංගයට ගිහිල්ලා තියෙන්නේ අවුරුදු 18කට කලින් නම් ඇය සහභාගී වෙලා තියෙන්නේ අවුරුදු 50ෙදි. දෙයි හාමුදුරනේ අවුරුදු 50ෙදි රූරජින තරංගයකට යන්න තියෙන්නේ. දැන් මිස් වර්ල්ඩ් තියෙනවා මිසිස් වර්ල්ඩ් තියෙනවා. දැන් ඔබ ගිය තරඟේ මොකද්ද? ලැබපු ජයග්‍රහණය මොකද්ද? මෙහෙමයි. ඇත්තටම රොසැන්ඩාස් තමයි වැඩේ කරේ. ඒ දවස්වල මම දන්නේ දැන් ඒ කන්ටෙස්ට් එක තියෙනවද කියලාවත්. ඕක තිබ්බේ මැලේසියාවල මිසිස් ඒෂියා ක්ලාසික් කියලා. ඒ කියන්නේ over 50 years. ඉතින් ඔක්කොම හිටියා අම්මලා චිල්. මාත් ඉතින් ගියා ක්‍රවුන් එකක් දාගෙන ආවා. මං ගාව රෙකෝඩින් එක තියෙනවා රූපවාහිනියෙන් රෙකෝඩ් කරලා ලංකාවට මිසිස් ශ්‍රී ලංකා කියන්න බෑ. මොකද that is not a proper Mrs. Sri Lanka. It was a Mrs. Asia Classic. ඒක නිකන් එක විදිහට තරඟ සංවිධානය කරනවානේ. කොහොම හරි තරඟයකට ගියා. ඒකෙන් ජයග්‍රහණය කරා. දැන් කී දෙනෙක් විතර මේ තරඟෙට හිටියද රටවල්? හිටියා ඒෂියන් කන්ට්‍රීස් 20ක් 25ක් විතර මේලේසියා, චයිනා, සිංගප්පූර් ඒගොල්ලෝගේ ෆොටෝස්. බැංකොක් ඒ ඔක්කොම හිටියා. ඔක්කොම හිටියා. ඒ වුණාට ඉන්දියාත් හිටියද? ඔව් ඉන්දියාත් හිටියා. ඉතින් එතනදී මගෙන් එකපාරම ඇහුව දෙයක් තමයි දැන් ගොඩාක් අය ඇවිල්ලා ඉන්නවා දෙන්නේ තුන් දෙනෙක් එක අඳුන් අඳන්න. එක්කෙනයි මේකප් කරන්න. එක්කෙනයි කොණ්ඩේ යනවනේ හොගාලා මං තනියම. ඉතින් මගෙන් එක ජජ් කෙනෙක් ඇහුවා how come you have come alone? මං කිව්වා මගේ හස්බන්ඩ්ට කොන්ෆිඩන්ස් තියෙනවා මාව තනියෙන් යවන්න. මට කොන්ෆිඩන්ස් තියෙනවා මට මගේ වැඩ තනියෙන් කරගන්න. අපිට දෙනවා ෂෙඩියුල් එකක් අයිටිනරි එකක්. මගේ හස්බන්ඩ් පොලිතීන් පැකට් එකක කොක්ටේල් එකට යන ගවුම නම් ඒකේ ජුවලරි සපත්තු ඔක්කොම දාලා සීල් කරලා. ඊළඟ පැජන්ට් එක උදේට යන මිනි පැජන්ට් එකට නම් ඒකට වයිට් ඩ්‍රෙස් එකක් දීලා තිබුණා අපිට එකකට. ඒක වයිට් ඩ්‍රෙස් එකක් නම් ඒකට පින් කරලා සිල්වර් ජුවලරි, සිල්වර් ෂූස් ඒ පැකට් එක හදලා. ඒ වගේ හොඳට ප්ලෑන් කරලා ඇඳුම් ටික ඔක්කොම ලෑස්ති කරලා
මොකද එයා මට ගොඩක් සහයෝගය දෙනවා මගේ වැඩ කරගන්න. ඉතින් මම හැමදේම මං උදේට නැගිටලා මගේ කොණ්ඩේ මං කිව්වනේ මං කොණ්ඩේ තනියෙන් කරගන්නවා කියලා. කොණ්ඩේ තනියෙන් කරගන්නවා. කොණ්ඩෙත් කරලා මේකප් උත් දාගෙන මම වෙලාවට එතනට ඉන්නවා. ජුවල්රි ඔක්කොම දාගෙන මොකද මට ඒ ආත්ම විශ්වාසය තිබුණා. ඊට පස්සේ මම ඒගොල්ලන්ට කිව්වා මම හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක්, මම බියුටිෂියන් කෙනෙක්. මට මගේ වැඩ තනියෙන් කරගන්න පුළුවන්. ඒක නිසා මම තනියෙන් ආවා කියලා. මේ තරගෙට යන්න රොසෑන් ඔබට ආරාධනා කළා මං හිතන්නේ උනන්දු කරවලා. ඔව්. ලෑස්ති වෙනකොට ළමයි දෙන්නයි දැන් ළමයි දෙන්න එතකොට ටිකක් ලොකුයිනේ. ඔව්. එතකොට මහත්තයයි මොනවද කිව්වේ? ළමයි නම් මම දැන් දන්නවද කියලාවත්. ඒගොල්ලෝ ගිහලා එනකොට නෑ පුතා ආවා එයාපෝට් එකට පුතයි ලේලි ඔක්කොම ඒගොල්ලන්ට හරි සතුටුයි. මගේ මේ ඩෝටර් ඉන්ලාගේ අම්මත් ආවා ශ්‍රීමත් ආවා ෆොටෝස් වල තියෙන මල් බොකේස් එහෙම අරගෙන ඒගොල්ලන්ට ඉතින් හරි සතුටුයි මේ වයසේදී. නෑ ජයග්‍රහණය කරනකොට නෙමෙයි යන්න හදනකොට අම්මට පිස්සු හැදිලාද මේ වයසට තරග යන්න කියලා එහෙම හවද? ඒ ටික කොහොමත් මගේ පුතාලා කියනවා. ඔව් ලොකු පුතා නොකියුවත් පොඩි පුතා හැම වෙලේම එයා මට විහිළු කරනවා. හැම වෙලේම කියන්නේ අම්මට පිස්සු කියලා. ඒ කියන්නේ පිස්සු කියන්නේ we are very open like හැම වෙලේම කියන්නේ අම්මා කරන්නේම පිස්සු වැඩ. මගේ ලොකු පුතා මට මතක් කරනවා අම්මා now be careful. එයා දන්නවා මම දඟ වැඩ කරනවා කියලා. ඉතින් ඒගොල්ලෝ මට මතක් කිරීමක් කරනවා. ඒක වෙලාවකට තරගෙදී ඔබ ප්‍රථම ස්ථානය දිනා ගන්න. ඔව්. ලංකාවට එන්නේ crown එකක් දාන්න. දිනපු ටයිටල් එක Mrs. Asia Classic for Mrs. මොකක්ද ඉන්ටර්නැෂනල් මට මතකත් නෑනේ මොන ඉන්ටර්නැෂනල්ද මට දන්නේ නෑ මොකක්ද එකක් අපි බලමු ෆොටෝග්‍රාෆ් එකේ. දැන් මේ වගේ තරගයක් දිනලා ලංකාවට ආපුවාම ලංකාවෙන් ඔබට ලැබුණේ මොන වගේ පිළිගැනීමක්ද? ලොකු පිළිගැනීමක් තිබුණා රූපවාහිනියෙන් අපිට පබ්ලිසිටි දීලා තිබුණා. ඉතින් ඊට පස්සේ මගේ ප්‍රෝග්‍රෑම්ස් වලට වර්ක්ෂොප්ස් වලට තමයි මේක ගොඩක් ප්‍රයෝජන වුණේ. ඒ ඇරෙන්න ලොකු පබ්ලිසිටි එකක් අපි මේ රෝසි සේනානායක මිසිස් වර්ල්ඩ් දිනලා ආවා වගේ. මොකද මේක එහෙම ටයිටල් එකක් නෙමෙයි. මම ඇත්තටම කියන්න ඕනේ. ඒ ස්ටෑන්ඩඩ් එකට නෙමෙයි. මේක කවුරු හරි සංවිධානය කරලා ඕගනයිස් කරපු මිසිස් ඒෂියා කම්පිටිෂන් එකක්. හැබැයි රටවල් 20ක් කියන්නේ ලොකු ගානක්. තිබුණා. ඒකෙන් ජයග්‍රහණය කරා. ඉතින් ඒකත් එක්ක මේකත් එක්ක ඒක සංසන්දනය කරන්න බෑ. ඉතින් මම ඒ තරම් ලොකු පබ්ලිසිටි එකක් බලාපොරොත්තු වුණේ නැහැ. ලද දෙයින් සතුටු වෙනවා. අනිවාර්යයෙන්. ඒ මගේ හැටි. ජීවිතේ ඔහොම ගලාගෙන යනවා. දැන් පුතාලට ළමයිත් ඉන්නවා. කිව්වනේ ආච්චි අම්මා කෙනෙක් කියලා. ලොකු පුතාට දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 15යි. අවුරුදු 12ක් 13ක් මං හිතන්නේ. එයාගේ දුවට පොඩි පුතාට එක දුවෙක් ඉන්නවා. ඒට අවුරුදු 11යි. ඉතින් 3 දෙනෙක් ඉන්නවා මට. ඒ අයගේ ආච්චි අම්මව දකින්නේ කොහොමද? අපේ ආච්චි හරි වෙනස් නේද? එහෙම කියනවා ඒගොල්ලෝ. මගේ ලොකු පුතාගේ මානවට වෙන ආච්චිලා වගේ නෙමෙයි අපේ ආච්චි හරි වෙනස්. දැන් නම් ආච්චි වගේ කියලා කියයි කොණ්ඩේ සුදු නිසා. ඉස්සර නම් ඉතින් ආච්චි කියනකොට ටිකක් වයස වගේ අපි ආච්චි කියනකොට එන්නේ අපිට ටිකක් වයස ලුක් එකක් නේ. ඉස්සර අපි ආච්චි කෙනෙක් කියන්නේ පාරේ යන දැන් එහෙම ආච්චි කියන්න බෑ because everybody is looking young. ඉස්සර කාලේ ආච්චිලා වගේ නෑ දැන් කාලේ ආච්චිලා හරි ලස්සනයි හරි ලස්සනට අඳිනවා. ආච්චි කියලා අපි ජීවිතේ එතනින් ඉවර කරන්නේ මං හිතන්නේ life goes on. You don't have to take that ආච්චි කියන ටයිටල් එක නම් මම වයසයි කියලා පැත්තකට වෙන කාලේ නෑ දැන්. so ආච්චි ලොකු රෝල් එකක් කරනවා ෆැමිලි එකක ලොකු වගකීමක් රෙස්පොන්සිබිලිටි එකක්. ඉතින් ඒක හරි හොඳ දෙයක්. ඒක හරි ලස්සනයි. මගේ මුණුබුණු මිනිබිරියත් එක්ක මම බීම පෙරලිලා සෙල්ලම් කරලා මං ආසයි ඒ විදිහට ඉන්න. ඉතින් ඒගොල්ලෝ හරි ආදරේ මට. ඔබේ ජීවිතයේ ඔබට මම හිතන්නේ ලැබිච්ච හොඳම යාළුවා එහෙමත් නැත්නම් ආදරණීයම පුද්ගලයා ඔබේ සැමියා. ඔව්. ඔබේ හැම කටයුත්තකම පිටිපස්සේ ඔහු ඉන්න ඔහුගේ ආශිර්වාදය ඔබට ලැබෙනවා. ජීවිතේ ඔබ ගත්ත මේ තේරීම ගැන අද ඔබට මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. කලුම් දැම්ම දැක්කනේ ඇවිල්ලා හොරෙන් බල්ලා ගියා. ඉතින් අපිට මේ කතා බහ මැද්දදී නවත්තන්න වුණා. මම ආව පොඩ්ඩක් බලලා යන්න මොනවද කරන්න කියලා. මම හරි ඔයාගෙන තමයි දැන් කතා කරන්න කියලා. ඇත්තටම එයා ආස නැහැ. එයා පබ්ලිසිටි වලට ආස නැහැ. එයා ගැන කතා කරනවට වැඩිය ආස නැහැ. He's a very silent person. But silent but goes in very deep. හරිම caring.
ඉතින් මට ලොකු සහයෝගයක් දීලා තියෙනවා. ඉතින් එහෙම නැත්තම් ඇත්තටම මම දැන් අපේ ඉගෙන ගන්න ළමයින්ට වුණත් කියනවා ඉස්සර මං කියනවා හොඳ සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් නැත්තම් මේ රැකියාව කරන්න බෑ. දැන් මේ ජොබ් එක කරනවා නම් අපි උදේ පාන්දර නැගිටලා කො මගේ කෑම එක කො මගේ තේ එක කො මගේ කිරි එක කියලා කියන හස්බන්ඩ් කෙනෙක් හිටියොත් you will never succeed. You have to have a supporting husband මේ ජොබ් එක කරන්න. පාන්දර දෙකට නැගිටලා එළියට බහින්න හදනකොට රංජිත් කියන පොඩක් ඉන්න මම කෝපි එකක් හැදුවා මේක බීලා යන්න කියලා. අන්න ඒ වගේ. So you have to there's a lot of give and take. අපේ ජොබ් එකේ අපි හරි කාර්ය බහුලයි. එක වෙලාවකට මගේ හස්බන්ඩ්ට පුළුවන් උයන්න. යාට පුළුවන් මම නැත්තම් යා ඔම්ලට් එකක් හදාගෙන කනවා. පාන් එකක් ටෝස් කරලා බටර් ගාලා මොනාරි තක්කලි පෙත්තක් දාලා යා මොනාරි හදාගෙන කනවා. කවදාකවත් කරදර කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන් මම ඉතින් කියන්නේ මේ වගේ රැකියාවක් කරන අයට නෙමෙයි අනිත් සැමියන්ටත් කියන්නේ පෞල් ජීවිතේ හොඳට ගෙනියන්න පුළුවන්. හොඳට සහයෝගයෙන් වැඩ කරනවා නේ. You have it's always a give and take. You have to share. ඒ කියන්නේ අදහස් බෙදා ගන්න ඕනේ. work load එක බෙදා ගන්න ඕනේ. මට බෑ කියලා පත්තරය අතට අරන් පැත්තකට වෙලා ඉන්න සැමියෙක් ඉන්න කෙනෙකුට නම් කවදාක්වත් මේ වගේ ඉස්සරහට එන්නේ ශක්තිමත් දන්නවා ගොඩාක් ඇඩ්‍රසර්ස්ලා මේ වෘත්තිය පටන් ගන්නේ තරුණ කාලේ නම් බබාලා හම්බුනාට පස්සේ ඒගොල්ලන්ට නවත්තන්න වෙනවා. ඒක කරගන්න බැරි වෙනවා. වෙලාව මදි වෙනවා. ඉතින් වෙන වෘත්තියක් කරන ගමන් මේ වෘත්තිය කරන්නත් බෑ. මේක හරිය challenging job එකක්. So everybody around you have to be supportive. එහෙම කියන්නේ සහෝදරයන්ගෙන් වෙන්න පුළුවන් යාළුවන්ගෙන් නෑයොන්ගෙන් ඒ එන්කරේජ්මන්ට් එක අපි කරන දේ ඇප්‍රීෂিয়েට් කරන්න ඒක තිබ්බොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් හැම වෙලේම තමුන් කරන දෙයක් කවුරුත් අගය කරන්නේ නැත්තම් විශේෂයෙන්ම අපි අවට ඉන්න අය අපේ ක්ලයන්ට්ස්ලා ඒගොල්ලොන්ගෙත් අපිට සපෝට් එක ඕනේ. ඉතින් ඒ හැමෝගෙම කාගේවත් ජීවිතයක් කවදාකවත් කාටවත් තනියෙන් ගමනක් යන්න බෑ. You need people around you. ආදරය ඕනේ, කරුණාව ඕනේ, සහයෝගය ඕනේ. හැම වෙලේම තියෙන්න ඕනේ give and take. ඔයා දුන්නොත් තමයි ඔයාට ලැබෙන්නේ. ඔයාට කියන්නේ බෑ මට අරක නෑ මේක නෑ. ඔයා දෙන තරමට තමයි ඔයාට ලැබෙන්නේ. So මම ඒක ගොඩක් විශ්වාස කරන කෙනෙක්. මම එක වෙලාවකට හිතනවා මම මේ ලස්සන මේ ඇඳුමක් තියෙනවා ඇයි මට අඳින්න බෑ මම ඒක කාට හරි දෙනවනේ මේ හවස වෙනකොට මට ලස්සන එකක් හම්බ වෙලා ඒ කියන්නේ මං හිතන්නේවත් නැහැ කවුරු හරි මට gift එකක් ගෙනත් හෑන්ඩ් බෑග් එකක් ගෙනත් චොක්ලට් එකක් වුණත් එහෙමයි මට කවුරු හරි ගෙනල්ලා දුන්නොත් මගේ ෆ්‍රිජ් එකේ ගොඩක් දවස් තියෙනවා අනේ මේක දැන් මං කාට හරි දෙන්න ඕනේ කියලා ඒක දෙනවනේ මෙන්න අනිත් පැත්තට ලොකු චොක්ලට් එකක් හම්බෙලා so I always believe මම ආගමේ නිසා මං අපිට නෑ රීබර්ත් එකක් මම හිතන්නේ අපි මේ ආත්මේ අපි කරන හොඳ තමයි අපිට ආපහු ලැබෙන්නේ. අපි දෙන තරමට තමයි අපි ලැබෙන්නේ. කාට හරි අපි හොඳට සැලකුවොත් තමයි අපිට හොඳට සලකන්නේ. අපි ආදරය දුන්නොත් අපිට ආදරය ලැබෙනවා. So it's always a give and take. So if you share, if you have love, if you give love, you'll get love in return. ඒ concept එක උඩ තමයි මම මගේ ජීවිතේ අරගෙන යන්නේ. ඉතින් ඒක නිසා වගේ මාතෘකාවෙන් පැනනද දන්න මම පොඩ්ඩක් ඉමෝෂනල් වුණා නේ. එහෙම වෙනවනේ මහත්තයා ගැන කතා කරද්දී. ආදරේ වැඩි වුණාම එහෙම වෙනවා. මෙතනදී දැන් පුතාලා දෙන්න අම්මා මොන මෝස්තර කරත් අම්මට මුකුත් කියන්නේ නැහැ අම්මට ආදරේනේ. හැබැයි පවුලට එකතු වෙනවානේ දුවරු දෙන්නෙක් ලේලිලා දෙන්නෙක්. ලේලිලා දෙන්නත් තමුන්ගේ මහත්තයාගේ අම්මා දිහා පුතාලා බලන ඇහිම්මද බලන්නේ නැත්නම් මේ ගෑණි මේ මොන කෝලමක්ද කියලා එහෙම හිතනවද නෑ ඒගොල්ලෝ පුතාලට වැඩිය මට සහයෝගය දෙනවා දැන් මං ඇඳලා හිතුවා අම්මා මේක මැච් වෙන්නේ අම්මා මේක නිකන් මාළේ අඳින්න එපා මේ ළඟ ඉන්නවා අම්මා මේ ඉයරින්ග්ස් දෙකටත් එක්ක මේ පොඩි පෙන්ඩන්ට් එකක් ආවොත් තමයි ලස්සන ඉතින් ඒගොල්ලොන් ඊයේ දෙන පොඩි අයිඩියා එක ගොඩාක් දුර යනවා. මගේ ලොකු පුතා බැන්දේ මගේ සැලොන් එකේම ගර්ල් කෙනෙක්. ඒක යාළු වෙලා බැන්දේ. දැන් බැඳලා අවුරුදු 18ක් විතර වෙනවා. ඉතින් අපි ඉන්නේ හරි යාළුවෝ වගේ සහෝදරයෝ වගේ. මගේ දෙවෙනි පුතා බැන්දෙත් මම හිතන්නේ යාත් කොහෙදෝ දැකලා යාළු වෙලා තමයි බැන්දේ. දෙන්නගෙම බ්‍රයිඩල්ස් කරේ මම, ඇන්දුවේ මම, වෙඩින් කරෙත් මම. ඉතින් මම දැන් දෙවෙනි පුතාගේ මගුල් පින්තූරේ මම දැක්කා. දුව නැත්තම් ලේලි ඇඳලා ඉන්නේ උඩරට විදියට.
හරිම ලස්සන සාම්ප්‍රදායනුකූල උඩරට මනාලිය. ඔව්. නැන්දම්ම බර්ගර්. ඔව්. ඇන්දුවේ එයා. ඒකනේ. කොහොමද මේ තේරීම හරියටම කළේ? ඇත්තටම එයාගේ කැමැත්ත තිබුණේ මොකද එයාගේ තාත්තා නුවර පැත්තේ. ඉතින් එයාට කැන්ඩියෙන් අඳින්න ඕනේ කිව්වා. ලොකු පුතා ඇන්දේ කැතලික් ගර්ල් කෙනෙක්. එයා ඇන්දේ ගවුමක්. එතන තිබ්බේ චර්ච් වෙඩින් එකක්. පොඩි පුතා බැන්දේ පූර්ව සෙරමනි එක තිබිලා. ඒක තිබ්බේ සිංහල චාරිත්‍ර විද්‍යාවට. ඉතින් අපි දෙකම ලස්සනට බැලන්ස් කරගෙන කරා. හැමදේම පුළුවන්. පුළුවන්. හැමදේම කළා. පවුලට හිටිය පුත්තු දෙන්නෙක් වුණාට දැන් දුවරු දෙන්නෙකුත් ලැබිලා. ජීවිතේ තව වෙන මොනවා ඉල්ලන්නද නේද අර කලින් කිව්වා වගේ. මොකොත් නෑ මං ගොඩාක් සතුටින් ඉන්නේ. මගේ ජීවිතේ මට ආසයි මේ විදියටම ලස්සනට ගෙන යන්න. අනික මං ගොඩාක් appreciate කරනවා කැලුම් ඔයා අද මාත් එක්ක කතා කරන්න ආපු එක ගැන. Because you add lot of value to my life. මගේ ජීවිතේට අපිට මං කිව්වේ ඔයා ඒ දෙන ආදරය, ඔයා ඒ දෙන respect එක මං ගොඩාක් අගය කරනවා. ඔයා වගේ කෙනෙක් මං දන්නේ ඔයා HNB එකේ ඉන්න කාලේ ඉඳන්ම චූටි කෙට්ටු පොඩ්ඩි කැලුම්බ තමයි මම දන්නේ. දැන් අවුරුදු 20කට විතර කලින් HNB එකේ වැඩ කරේ හරිනේ. ඔව් ඒ කාලේ ඉඳලම දන්නේ. ඉතින් ඊට පස්සේ මේ වගේ වැඩක් කරනවා. ඇත්තම හරිම ලස්සනට ප්‍රෝග්‍රෑම්ස් කරනවා. හරිම මිනිසුන්ගේ හිත රිද්දන්න නැතුව ප්‍රියමනාප විදියට you talk sense. ඒ කියන්නේ ඔයා දන්නවා කෙනෙකුට කතා කරලා යාගේ ජීවිතයේ තියෙන ලස්සන හොඳ තැන් ගන්න. නිකන් උපදූප කතා කරලා හිත රිද්දලා අඬවලා නිකන් බොරු දේවල් නැතුව ඒ හරය ගන්න ලස්සනට ඒක ඔයාගේ ලොකු දක්ෂතාවයක්. මම ඔයාගේ ප්‍රෝග්‍රෑම්ස් බලනවා. මම ෆලෝ කරනවා. මම මේකට එන්නේ ඉස්සෙල්ලා මම බැලුවා සෙටින්ග්ස් බැලුවා. මම බැලුවා මේ වයින් ග්ලාස් දෙකක් තියෙනවා. එකක ජූස් වීදුරු දෙකක් තියෙනවා. ඒ හොටෙල් එකේ. ඉතින් අපි හොටෙල් එකේ නෙමෙයිනේ. ඉතින් අපි ජූස් වීදුරු දෙක නැහැ. එතකොට එක එක්කෙනා ඇඳලා තියෙන සාරීස් එක එක්කෙනා ඉන්න විදිය, කැලුම් ෂර්ට් එක මැච් කරන විදිය. දැන් අද ෂර්ට් එකයි දෙකයි තුනක් ගෙනල්ලා තිබ්බා. මම හිතාගෙන හිටියා මගේ සාරියට මේ ෂර්ට් එක මැච් වෙයි. මට කියන්න බෑනේ කැලුම් මේ ෂර්ට් එක අඳින්න කියලා. කියනකොටම මේ ෂර්ට් එක ඇඳලා මට හරි සන්තෝෂයි. ඉතින් it all matters. ඒ කියන්නේ හැම දෙයක්ම එකතු වෙලා තමයි හොඳ ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නේ. මේ දීපු ඇගැයීමට බොහොම ස්තුතියි. හදවතින්ම බොහොම ස්තුතියි. අවසාන වශයෙන් මට අහන්න තියෙන දේ. ඔබට අවුරුදු 68ක්. හැබැයි ඔබ ජීවිතේ උපරිමයෙන් විඳිමින් තමුන්ගේ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් එක්ක ආදරණීය සැමියත් එක්ක යාළු මිත්‍රාදීන් එක්ක බොහොම සතුටින් ගෙවනවා. සතුට සංഭാෂණ වලට යනවා. කරන්න තියෙන හැම දෙයක්ම දවස ගානේ කරනවා. කොණ්ඩේට දෙන්න තියෙන වද ඔක්කොම දීලා තියෙනවා. දැන් ඒකෙන් නිදහස් වෙලා කොණ්ඩෙත් නිදහස් කළා ජීවිතේ ගෙනියනවා. අවුරුදු 65 පෙන්නට පස්සේ අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය ගෙනියන විදිහ ගැන ඔබේ අත්දැකීම් ඇසුරින් ඔබට දෙන්නට තියෙන අවවාදය උපදෙස මොකද්ද? මොකද බොහොමයක් අපේ රටේ කාන්තාවෝ අවුරුදු 65 නෙමෙයි අවුරුදු 50 පෙන්නට පස්සේ තමුන්ව අතාරින. they give up. එහෙම නෑ කැලුම් දැන්. දැන් ගොඩාක් වෙනස්. දැන් මගේ සැලෝන් එකට එන කාන්තාවන් මම ගොඩාක් අය දකිනවා මොනම හෝ දෙයක් කරනවා. දිරිය කාන්තාවන්. මොකද දැන් අපිට ගොඩාක් ඔපචුනිටි තියෙනවා. හැමෝම නෙමෙයි සමහරක් අයට කියන්නේ සැමියා වැඩට ගියාට පස්සේ පොඩි සුළුවට හරි වෘත්තියක් කරන්න පුළුවන්. කෑම හදන්න පුළුවන්, රෝල්ස් ටිකක් හදන්න පුළුවන්, ඇඳුමක් මහන්න පුළුවන්. කොහේ හරි ෂොප් එකකට ගිහලා ඇඳුම් අරගෙන තමුගේ යාළුවා අතර විකුණන්න පුළුවන්. මොකද හැම වෙලේම සැමියාටම කරදර කරන්නේ නැතුව ජීවත් වෙන්න අනික දැන් ගොඩාක්ම කාන්තාවන් රැකියාවන් කරනවානේ. ඉතින් අවුරුදු 65 දී රිටයර් වුණත් ඒගොල්ලෝ ඔන්ලයින් බිස්නස් එකක් කරනවා, ෂොප් එකකට මොන හරි සප්ලයි කරනවා. මම කතා කරන්නේ මේ කොළඹාවට. නැත්තම් ඉතින් අවුරුදු 65 පහ වුණාම කැලුම් ඇඟේ අමාරුව, පිටේ අමාරුව, දනිස් අමාරුව ඔක්කොම එනවනේ. එතකොට ඇත්තටම වැඩ කරගන්න අමාරුයි. එහෙම කියලා you don't have to give up. මොනම දෙයක් හරි කරලා ඉතින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ජීවිතයේ අවසානයේනේ මම හිතන උගාක් අය එන්ජොයි කරනවා දැන් ලයිෆ් එක.
මූවීස් බලන්න යනවා. දැන් කරන්න ගොඩක් දේවල් තියෙනවනේ. ඉස්සර කාන්තාව සමහරක් විට ගෙදරට වෙලා නිකන් ඉන්න ඇති. නමුත් දැන් කාන්තාව හරි ශක්තිමත්, ධෛර්යවන්තයි. අනිත් එක නිකන් සැලෙන්නේ. ඒ කියන්නේ ඉස්සර සැමියා බිරිඳගේ දෙවියාය කියනවනේ. ඒක ටිකක් එළියට ගිලා චුට්ටක්. දැන් දෙන්නම දෙවියෝ. දැන් බිරිඳ සැමියාගේ දෙවියාද නැත්නම් දෙන්නම දෙවියෝද? දෙන්නම දෙවියෝ. So life is equal now most of the time. මම මේ පිරිමින්ව හෙලා දකින්න නෙවෙයි. But a woman plays පිරිමියා දන්නවා that the woman also plays a big role family life එකේ. You have to understand each other and share the responsibilities equally. ඉස්සර හිතන්නේ ආ උයලා ගෙදරට වෙලා හිටියොත් ඇති කියලා එහෙම නැහැ. ඒගොල්ලෝ දන්නවා දැන් ඒ උයන එකත් ඇප්‍රීෂিয়েට් කරන්න. මම මේ අතට කියන්නේ මගේ පුතා ගැන. මගේ පුතාලා මගේ පුතාගේ වයිෆ් ඉස්සර හොඳ මේ එක්කෙනෙක් හැරරස කෙනෙක්. මගේ ඉස්සර සලා එයාත් රසාවත් ඇරියා ළමයි දෙන්න නිසා මගේ පොඩි පුතාගේ වයිෆුත් හොඳ යාලයින් එකක වැඩ කර එයාත් හොඳ රැකියාවක් අතහැරලා තියෙනවා පවුල වෙනුවෙන්. නමුත් ඒක අපේ පුතා ඇප්‍රීෂিয়েට් කරනවා. මොකද ඒ සැක්‍රිෆයිස් එක කරේ නැත්නම් දෙන්න දෙපැත්තකට යනවා. මේ පවුලක් එකට යන්න දෙන්න මේකට ඉන්නත් ඕනේ, එකට වැඩ කර ඉන්නත් ඕනේ. ඒ සහයෝගය තියෙන්නත් ඕනේ. ඒත් එක්කම පිරිමි පාර්ශවයෙන් ලොකු පිළිගැනීමක් තියෙනවා. they have to appreciate සිංහලෙන් අගය කරන්න. අගය කරන්න ඕනේ. හරි. ඒ අගය කිරීම මම දකිනවා. මේ මගේ දරුවන් තුලින් සහ මං අවට ඉන්න අය සහ අපේ පවුලේ අනිත් අයගේ They are not taking everything for granted, right? කාන්තාවන්ට ගොඩාක් අගය කිරීමක් තැනක් දැන් ලැබෙනවා. ඉතින් ඒක හරි සතුටුයි. මොකද කාන්තාවට ඒතකොට සතුටින් ජීවත් වෙනවා. හැම වෙලේම ස්ට්‍රෙස් වෙලා ඉන්න ඕනේ නැහැ නිකන්. You are not a maid in the house. You have to be equal, given equal rights to take life together. ජීවිතේ එකට අරගෙන යන්න තින්නේ එක අතකින් අප්පුටි ගහන්න බෑ. අත් දෙකක් ඕනේ. So life goes on. මතක් කරනවා මේ වෙලාවේ my side of the story with කැලුම් මේ කතා බහ සඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන අපේ රටේ තිබෙන ප්‍රමුඛතම වාණිජ්‍ය බැංකුවක් වන HNB අර කලින් මම කිව්වා මම වැඩ කරපු බැංකුව. ඉතින් HNB හැම විටම අපිට කියන්නේ ඔබේ ජීවිතේ ඔබ විඳින්න ඉතිරි අපි බලා ගන්නම් කියලා. ඉතින් ඔබ තවමත් HNB බැංකුවත් එක්ක එකතු වෙලා නැත්නම් ළඟම පිහිටා තිබෙන HNB බැංකු ශාඛාවට ගිහලා ඔබට අවශ්‍ය කරන ගිණුම් වර්ගය හෝ සේවාව ඉතාමත් ඉක්මනින් ලෙහෙසියෙන් ලබා ගන්න. දශක ගණනාවක් තිස්සේ ඔබේ විශ්වාසය උපරිමයෙන්ම දිනාගත්ත අපේ රටේ තිබෙන විශ්වසනීයම ප්‍රමුඛතම වාණිජ බැංකුව HNB. අපේ ජීවිත ගැන අපි කොයිතරම්නම් හිතන්න ඕනද? අපි වයසට යනකොට ජීවිතේ යථාර්ථය තේරුම් අරගෙන වැඩ කරනවා වගේම අපේ ජීවිතය අපි විඳින්න ඕන. අපි හැමෝටම ජීවත් වෙන්න තියෙන්නේ හරිම සීමිත කාලයක්. අපි ජීවත් වෙලා ඉන්න ඒ සීමිත කාලය තුළ කිසිම කෙනෙකුට කරදරයක් කරන්නේ නැතුව තමුන්ගේ දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන අරගෙන තමුන්ගේ දූ දරුවන්, සැමියා, බිරිඳ, නෑදෑ හිතවතුන්, යාළු මිත්‍රාදීන් එක්ක සතුටින්, සාමයෙන්, සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් අපි හැමෝගෙම ලෝකය කොයිතරම්නම් ලස්සන ලෝකයක් වෙනවද? බර්නිත් එක්ක අද මම මේ කතාවට එනකොට අපි මේ කතාබහ මතක් වෙන්න මම පුංචි තෑග්ගක් අරන් ආවා. මම දන්නේ නෑ බර්නි කියවනවද කියලා. කියවනවා. මේ හැබැයි පොත අතට ගත්තම නින්ද යනවා. මේ සිංහල හැබැයි මේ පොත් නම් හැබැයි කියවනකොට නින්ද යන පොත් නෙමෙයි. හරිම ලස්සන පොත් දෙකක්. නවපරපුරේ මම කැමතිම ලේඛකයා රන්දික කඩවතාරච්චි රන්දික ලියපු හරි අපූර්ව නවකතා දෙකක්. එකක් පිරිනිවන් කඳු පාමුලින් මේක නම් දැන් ටෙලිනාට් එකටත් නැගෙනවා. ඒක තමයි මම එදා දැක්ක කාගේද ප්‍රෝග්‍රෑම් එකක ඒක ෆිල්ම් එකක් කරනවා. ටෙලිඩ්‍රාමා එකක්. පිරිනිවන් කඳු පාමුලින් අනිත් පොත රිදී. ඉතින් මේ පොත් දෙක කියවන්න ඉඩක් කඩක් ලැබෙන වෙලාවක ලේසි සිංහල අමාරු සිංහල නෙමෙයි. අමාරු සිංහල මට පුළුවන්. අපි මෙතනින් තියෙනවා. Thank you very much. ඉතින් අපි ඉතින් ඉන්න ඉවර නෑ. දැන් මං කැලුම්ගේ ප්‍රෝග්‍රෑම් එක කරනවා කිව්වා මම බැලුවා. එක වීඩියෝස් මං දැක්කා මේ කැලුම්ටත් තෑග්ගක් දෙනවා. මම මෙච්චර වෙලා අංගගෙන තියාගෙන ඉඳලා මගේ ගානේ කැලුම්ටත් තෑග්ගක් ගෙනාවා. බොහොම ස්තුතියි. මොනවද මන් දන්නේ නෑ මම බොනවා. මම මේවට හරි කැමතියි. බොලෝ වයින්. වයින් වලට මම කොහොමත් කැමතියි. වයින් වලට වැඩිය සැර වුණත් මම කැමතියි. වයින් අපි බොන්න ඕනනේ මං කොහොනේ ජීවිතේ විඳින්න ඕනේ කියලා. බොහොම ස්තුතියි. Thank you very much. ඒකම දැන් බර්නි කිව්වා කතාවේදී මෙතන බීම නෑ අපිට මේක හෝටලයක් නෙමෙයි කියලා. හැබැයි
බෑනි කැමැත්තෙන්ම අපිට කිව්වා අද මම සහ මගේ ටීම් එකේ මලින්ද ඉන්දුනිල් මගේ සහෝදරයෝ දෙන්නටම දවල් කෑම කාලත් යන්න ඕන කියලා. ඉතින් අපි මේ කතාව ඉක්මනට ඉවර කරන්න කෑම කන්න. බර්නි බාලසූරිය. Yes, කැලුම් විජේසූරිය. ලස්සන සුදු කොණ්ඩෙත් එක්ක Oh yes. මේ වගේ හැඩට රුවට තව අවුරුදු ගණනාවක් අවුරුදු 100 පන්නලා ජීවත් වෙන්න මේ වගේ ලස්සනටම ඉන්න ඔබට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව මම අදහන තෙරුවන් සරණින් ඔබට ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමදාම මේ වගේ ලස්සනටම ජීවත් වෙන්න ලස්සනට ඉන්න. Thank you very much. මටත් ගොඩාක් සතුටුයි අද කැලුම් එක මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න. කැලුම්ටත් මම ඒ විදිහටම ප්‍රාර්ථනා කරනවා මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් තවත් ලස්සනට කරන්න. අපේ ලංකාවේ තව ගොඩාක් ටැලන්ටඩ් අය ඉන්නවා. මට කතා කරා වගේ හැමෝගෙම යම් කිසි දෙයක් දකින්නකොට තමයි මතක් වෙන්නේ මේ අත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. ඉතින් මාව එදා ඒ දැක්ක එක ඇත්තටම අපි රැෆලට thank you කියන්න ඕනේ නේද? මම ඇත්තටම යන්නේ නැතුව ඉඳ හැදුවේ කැලුම් කොණ්ඩේ කපලා මට ටිකක් black and white theme කිව්වා. ඉතින් මම කල්පනා කරා බොහොම අපූර්ව ඇඳුමක් ඇඳන් ඇවිල්ලා ඉතින් ඔය කොටයි නේ ටිකක්. මම ලිෆ්ට් එකෙන් බයිනකොට කැමරාමන් පිළිලා මට දැන් මාර ලැජ්ජයි. ෆස්ට් ටයිම් මම මගේ මේ කොණ්ඩෙත් එක්ක මුහුණ දුන්නේ. නමුත් මම ඒ අභියෝගයට මුහුණ දුන්නා. ඒ හින්දා මේ කතාව අද මෙතන මේ විදියට සිදු වුණා. ඔබට සුබ පැතුම් ආයුබෝවන්. ඔබටත් සුබ පැතුම්. Thank you very much.